හයාලනේ එනවද මන්ති එක්සිබිෂන් එකක් බලන්න. මේ එක්සිබිෂන් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන වටින එක්සිබිෂන් එකක්. මේ තමයි ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ 2025. මේ එක්සිබිෂන් එක මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඉවර වුණාට ඔයාලට ඊළඟ අවුරුද්දේ මේ එක්සිබිෂන් එක තියෙන කාලෙට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හේතුව තමයි ඔයාලා හැමෝම බුක් ෆෙයාර් ඒ වගේම අනිත් එක්සිබිෂන්ස් ගැන දන්නවනේ. හැබැයි ඇයි මේ එක්සිබිෂන් එක වටින්නේ? මේ එක්සිබිෂන් එකේ තියෙන්නේ එක එක යුනිවර්සිටි වල ඉස්කෝල ළමයි එතකොට කම්පැනි වලින් සොයන් රැකියා කරන අය එයාලගේ නම ලිපෙනු සහ හඳුන්වා දීම් මේ වගේ ප්‍රදර්ශනවලදී ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ තැනකට යනවා කියන්නේ ඔයාලා ඉගෙන ගන්න දෙයකට ඔයාලා ඉගෙන ගන්න නැති වුණත් ඔයාලා ස්ටඩි කරන ස්ට්‍රීම් එක නොවුණත් ඔයාලගේ දැනුම එකතු කරගන්න ගොඩක් දේවල් මේ වගේ එක්සිබිෂන් එකකදී එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ගියේ ඉනෝවේෂන් ඒරියා එකට. ඉතින් මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වගේම self made products ගොඩක් තිබ්බා. ඒතකොට natural products ඊට පස්සේ මේ වගේ වල දැන් මේ දකින්න පොහොර ඒ වගේම AI ටෙක්නොලොජි සයිඩ් එක එක දැන් අපිට එදිනෙදා ජීවිතයේදී ප්‍රශ්න තියෙනවානේ. කෑම හදන්න යාම පොල් කිරීම. ඒ වගේ ඒවාට පොල් මණ්ඩලයෙන් ස්පෙෂලි පොල් ක්‍රීම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිබ්බා. ඉතින් එතෙන්දී යාළුවා කිව්වේ ඒව විකුණන්නේ නැහැ. යාළුවා කරන්නේ ටෙක්නොලොජි එක දෙනවා කියලා. ඉතින් ඒ වගේ නොලෙජ් එක ගොඩක් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ තව සෙෂන් එකක්. මෙතන තිබුණේ එක එක අයිටම් සෙල් කරන්න. ඉතින් ගොඩක් කුටි ගොඩක් තිබ්බා. මම ඉතින් එකින් එකට ගිහින් කතා කළේ නැහැ. ලොකු ඒරියා එකක් නිසා මම ඉතින් වටෙන් වීඩියෝස් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ඉතින් දෙනින් ඒවා නම් ඩිස්කවුන්ට්ස් තිබ්බා. ඉතින් ඒ වගේ නෝමලි තියෙන ෂොප්ස් තියෙනවා. ඉතින් ස්පෙෂල් ෂොප් තිබ්බා. මම මේ ෂොප් එක දාන්න ස්පෙෂලි හේතුව තමයි එයාලා නැචරලි කියන්නේ ඕගනික් නෙවෙයි නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි හදන්නේ. එයාලගේ සර්විස් එක නම පොඩ්සි. ඊට පස්සේ අපි දැන් මේ ඉන්න ඒරියා එක අපි පේ කරාට පස්සේ ඇතුළට යන්න කියන්නේ එක්සිබිෂන් එකේ ඒරියාස් දෙකක් තිබ්බා. එකක් අපි ටිකට්ස් අරගෙන පේ කරලා යන්න ඕනේ. අනිත් ඒරියා එක අපිට ෆ්‍රී ගිහින් බලන්න පුළුවන් මුලින්ම. ඉතින් ඇතුලේ මේන්ලි මෙන්න මේ ඒරියා එකට යන්න නම් ඔයාලා ටිකට්ස් ගෙවන්න ඕන. හැම එක්සිබිෂන් එකකම වගේ මේ ඒරියා එකට යන්න එන්ට්‍රන්ස් වෙන්න තියෙන්නේ ටිකට්ස් අරගෙන. මට මෙතෙන්දී විශේෂයෙන්ම මේ ඒරියා එකේදී දකින්න ලැබුණ දෙයක් තමයි ගොඩක් ඉන්ඩස්ට්‍රියල් දේවල් තිබ්බා. ටෙක්නොලොජි ඊට පස්සේ යාළගේ නිව් ටෙක්නොලොජිස් ඒ වගේම එක්සිස්ටිං ටෙක්නොලොජිස් වගේ දේවල් තමයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ මෙතෙන්දී අපිත් එක්ක ෂෙයා කරගෙන තිබුණේ. ඉතින් මුලින්ම ඩයලොගින් යාළගේ 5G හඳුන්වලා දුන්නා. ඉතින් 5G වල තියෙන new features ඒ වගේම activities මේ ප්‍රදර්ශනයේදී එයාලට chance එක දීලා තිබ්බා experience එක ගන්න. ඉතින් crowded area නිසා මම ඉතින් මට ඒක මිස් වුණා. අපි ටිකක් වෙලා බලන් හිටියා. හැබැයි crowded area නිසා ඒක මිස් වුණා. ඒ වගේම මේ ඒරියා එකේ ගොඩක් තිබ්බා industrially use වෙන robot arms එතකොට machines කොහොමද use කරන්නේ? එතකොට මොන වගේ ටෙක්නොලොජි එකක්ද ඒගොල්ලන් use වෙන්නේ වගේ දේවල්. සහ මෙල්වා රේන්බෝ වගේ එමල් ෆ්‍රීලන්ඩ් යාළගේ products launch කරා. විජේ products වල අලුතින් යාළගේ තියෙන products අපිට experience එකක් දුන්නා. live kitchen එකක් තිබ්බා. මේ වගේ ගොඩක් දේවල් මේ එක්සිබිෂන් එකේදී අපිට එන්ජොයි කරන්න තිබ්බා. කියන්නේ බෑ වෙනව දන්නේ නැහැ. ලොකු ටයිම් ඒරියා එකක් අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. දවසෙම හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ඇක්ටිවිටීස් තියෙනවා ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ කියන එක්සිබිෂන් එකේදී. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඊළඟ අවුරුද්දේ මිස් කරගන්න නැතුව යන්න. එයාලා නෝටිස් සාමාන්‍යයෙන් ෂෙයා කරනවා Facebook ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ කාලේ වෙද්දී ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ කියලා සර්ච් කරලා බලන්න. ඉතින් සාමාන්‍යයෙන් BMICH එක්සිබිෂන්ස් මොනවද තියෙන්නේ කියලා. මොකද BMICH එකේ තියෙන ගොඩක් ඉන්ඩස්ට්‍රියල් සයිඩ් එක වගේම රොබොටික් සයිඩ් එකේ එක්සිබිෂන්ස් තියෙනවා නම් ඒවා ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දැන් මේ වෙද්දී
AI එක්සිබිෂන්ස් ගොඩක් තියෙනවා. ලංකාවේ පටන් අරන් තියෙනවා AI ටෙක්නොලොජි එකත් සමාජයට හඳුන්වන්න දෙන්න. ඉතින් හැම ටෙක්නොලොජි එකම තියෙනවා බවුන්ඩරිස්. ඒ වගේම හොඳ නරක කියන පොසිටිව් නෙගටිව් කියලා. ඉතින් හැම දෙයකම පොසිටිව් ඇන්ඩ් ගුඩ් සයිඩ් එක බලමු. ඉතින් අපි දෙයක් යූස් කරද්දී අපිට මොලයක් දීලා තියෙන නිසා අපි දෙයක් කරද්දී එතෙන්ට අපි ඒ දේ හරියට කරන්නේ කොහොමද කියන එක අපිට බලයි. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න ඒ වගේම මේ දේ මතක තියාගන්න කියලා ආරාධනා කරනවා. මම බ්ලොග් එක නවත්තනවා. ඉතින් ඔයාලට තව සීන්ස් කීපයක් එක්ක මේ වීඩියෝ එක ඉතින් තව වීඩියෝ එකක් ගන්නකම් ඔයාලට සුබ